මැරෙන්නේ කොහොමද? hina වෙවි මැරෙන කෙනෙක් ඉන්නවද මෙතන? හැබැයි අපි සමහර කෙනා පෙට්ටි hina වෙවි ඉන්නේ කියලා කියනකොට පෙට්ටිය දිහා බලනවා. නේද? එයාට හරියට කට වහන්න බැරි වුණා. hina වෙවි යන කෙනෙක් නෑ මේ ලෝකේ යන්නේ අඬ අඬ. ඇයි ඒ? දාලා යන්න බැරුව මේ ටික. හැබැයි hina වෙවි යන්න පුළුවන් විදිහ බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙනවා. එහෙනම් ඔබ බෞද්ධයෙක් වුණේ ඇයි ඔබ? අඬ අඬ ඇවිල්ලා hina වෙවි යන්න පුළුවන් කෙනෙක් නිර්මාණය කරන්න. එහෙනම් මම අද කියලා දෙනවා ඔබට අඬ අඬ ඔබ ඉපදුනාට hina වෙවි මැරෙන්න පුළුවන් ක්‍රමය. දැන් hina වෙවි මැරෙන්න පුළුවන් නම් දැන් මැරෙන්න බය වෙන්න ඕනේද? දැන් මැරෙන්න බය වෙන්න ඕනේ නැහැ. නේද? එහෙම අය මැරෙන දිනේට අසවනවා. ඇයි ඒ? මේට වඩා සැපදායක තැනකට යන්න පුළුවන් නේද? අඩුම තරමින් දලු කඩන්නේ නැති ලෝකයකටවත් යන්න පුළුවන් නම් නේද? ඈ? නේද? කෝඩල්ල කන්නේ නැතුව ඉන්න පුළුවන් ලෝකයකටවත් යන්න පුළුවන් නම් නේද? ඈ? වතු එලි කරන්න නැති ලෝකයකට යන්න පුළුවන් නම් වටිනව නේද? ඕ. ඒ නිසා ඉතින් මම කියවට පේනවනේ දැන් ඉතින් නේද? මේ අම්මලා මුළු ජීවිත කාලයම නේද? තේ ගහක් උපාදානය කරගෙන අපේ මරුණොත් හිම ඔය තේ කෑල්ලෙ මොකෙක් හරි වෙලා උපදීවි නේද? ඇයි භාගතුනාස කියනවද? උපාදාන පත්‍යා භව නේද? පටිච්ච සමුප්පාදය ගැන අහලා ඇතිනේ. උපාදානය කරගන්නේ මොකක්ද? ඊට අනුව තමයි උපත සිද්ධ වෙන්නේ. තේ කෑල්ල උපාදානය කරගත්තොත් මොකද අපේ අම්මලා වෙන්නේ? තේ කෑල්ලෙම කවුරු හරි වෙලා ඉපදෙවි. අනිවා එවැනි අවාසනාවන්ත ඉරණමකටපත් නොවි hina වෙවි මැරෙන්න පුළුවන් ක්‍රමය මම අද කියලා දෙනවා. එහෙනම් හොඳින් මේ ටික අහගන්න. එහෙනම් ඔබට පැහැදිලි manussත්වය දුර්ලභ බව. ඊගාව කාරණය බුද්ධෝත්පාදයක් දුර්ලභයි කියන කාරණය. කොහෙද අපේ හාමුදුරුවනේ බලන්න හැම තැනම බුදු පිළිම නේද? හැම තැනම බුදුහාමුදුරුවෝ ඉන්නවා. කොහෙද මේකේ දුර්ලභකම? පින්වතුනි ඔබ මේ බුද්ධෝත්පාද කාලයක ඉපදුණු නිසායි ඒ කතාව. බුදු කෙනෙක් උපදිනා පුතේ සමහර විට මහා කල්ප ගණන් බුද්ධ ශූන්‍ය කාල පවතිනවා. දැන් බුදු කෙනෙක් ඉපදිලා ඉන්න කාලෙක අපි ඉපදිච්ච නිසා අපි කියනවා බුදුහාමුදුරු පේන්නේ ඉන්නවා කියලා. බයි මතක තියාගන්න මහා කල්ප ගණන් තියනවා බුද්ධ කියන වචනේවත් අපිට කවදාවත් අහන්නට නොලැබෙන. මේ ලෝකේ රටවල් 205ක් විතර ආසන්න වශයෙන්